හරි කට්ටි බලන්න. අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා මේ රටාව ඉගෙනගෙන තියෙනවා. හරි. අනුකල 1 යට ax වර්ග ධන bx ධන c dx ආකාරයේ අනුකලන ගැන ඉගෙනගෙන තියෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි ඉගෙනගත්තු සූත්‍ර වලින් මොකද්ද කොහොමද මේක පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ අපි. හරි. එතකොට මෙන්න ගාණක දුන්නොතින් එහෙම අනුකල නියතයක් යට වර්ගජයක්. හරි හොඳට මතක තියාගන්න මේ වර්ගජයට වර්ග මූලය දාලා නැත. තියෙන්නේ නියතයක් යට වර්ගජයක් කියලා. හරි එතකොට ගාණ හදන්නේ මෙහෙමයි. ගාණ හදන්න ක්‍රම තුනක් ගැන අපි හිතන්න ඕන. පළවෙනි එක තමයි හරයේ සාධක තියෙනවද කියලා දැනගන්න ඕන. හරයේ සාධක රටාව. හරි හරයේ සාධක තියෙනවා නම් ගාණ හදන්නේ භින්න භාග. භින්න භාග අනුකලනය මගින් කරන්නේ. හරිද? දෙවෙනි එක තමයි දෙවෙනි එක හරයේ වර්ගජයක් උනේ. දැන් හිතන්නකෝ මෙන්න මෙතන තියෙන නිකන් x වර්ග ධන 4යි x ධන 4 කියලා. එතකොට x ධන දෙකේ සම්පූර්ණ වර්ග නේද යට තියෙන්නේ. ඒ කියන්නේ යට තියෙන වර්ගජය පූර්ණ වර්ගයක් නම්. හරි? යට තියෙන වර්ගජය පූර්ණ වර්ග නම්. පූර්ණ වර්ග වන විට මොකද ඒකට පාවිච්චි කරන්නේ? බලයක අනුකලනය. හරි? බලයක අනුකලනය තමයි එතකොට පාවිච්චි කරන්නේ. තුන්වෙනි එක අපි තුන්වෙනි එක ඉගෙන ගත්තා. දැන් මේකේ සාධක තියෙනවා නම් භින්න භාග කරා පූර්ණ වර්ගයක් තියෙනවා නම් බලයක අනුකලනයනේ කරන්නේ. හරි? තුන්වෙනි එක අපි ඉගෙන ගත්ත රටාවක් යට තියෙනවා නම් මෙන්න අනුකල 1 යට x ධන හෝ ඍණ a ගේ වර්ග ධන හෝ ඍණ b ගේ වර්ග ආකාර ගැන කතා කරා නේද? අන්න ඒ ආකාරයකට වෙන්න වෙනවා නම් විශේෂිත අනුකලන වලට යනවා. හරි? එතකොට ගාණක් දුන්නට පස්සේ අපිට ගාණ එක සැරේම මෙන්න මේක නම් මේක කියලා පාවිච්චි කරන්න බෑ. අපි ඉගෙන ගත්ත නිකන් ඒ වගේ රටාවක්නේ. මොකද්ද කරන්න ඕන? අපිට දුන්නොත් නියතයක් යට වර්ගජයක් කියලා. ඒ වර්ගජයට මූල තියෙන පුළුවන්ද? වර්ගමූලය කියලා දාලා තියෙන පුළුවන්ද? එහෙම නැති අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. හරි? 1 යට වර්ගජයක්. නැත්නම් නියතයක් යට වර්ගජයක්. නියතයක් තියෙනවා නම් නියතය එළියට ගත්තා. හරි? එතකොට 1 යට වර්ගජයක් වෙනව නේද? රටා කීයකට වෙන් කරන්න පුළුවන්ද? අපි පළවෙනිට බලන්න ඕන සාධක වෙන් කරන්න පුළුවන්ද කියලා. සාධක වෙන් කරන්න පුළුවන් නම් භින්න භාගයට තියෙන අනුකලනය. හරි? පූර්ණ වර්ගයක් නම් බලයක අනුකලනය. තේරෙනවද වැඩි? අවසාන අවස්ථාව විශේෂිත අනුකලනයක් එනවා නම් ඒ කියන්නේ මේ සාධක හෝ භින්න භාග වලට වෙන් වෙන්නේ නැත්නම් විශේෂිත අනුකලනයට තමයි අපි මොකද්ද? අනුකලනය කරන්න ඕන. රටාව තේරෙනවද? වැඩි අයිඩියා එකක් ආවද? හරි? මෙහෙම ලියමු. හරි මේ බලන්න මේකේ දැන් පළවෙනි රටාව තියෙන මෙන්න පළවෙනි උදාහරණ මම ගන්නවා අනුකල 1 යට x වර්ග ධන 4x ඍණ 5යි dx නේද? මම පළවෙනියටම කරන්නේ ගාණ දුන්නට පස්සේ මේක වර්ග පූර්ණය කරනවා. හරි වර්ග පූර්ණය කරාට පස්සේ මට එනවා මෙන්න මෙහෙම. x වර්ග ධන 4x ඍණ 5 නේද? ඇත්තම කතාව මේකේ සාධක හොයන්න පුළුවන් අවස්ථාවක් නේද? මොකද්ද මේ කියන සාධක දෙක? එකක් එනවා x ධන 5 අනිත් එක එනවා x ඍණ 1 නේද? එහෙනම් මේ බලන්න හරයේ මේ හරයේනේ මේක තියෙන්නේ. හරයේ තියෙන එකේ මොකද්ද තියෙන්නේ? සාධක තියෙන්නේ. ශබ්ද හරයේ සාධක තියෙනවා නම් අපි මොකද්ද? භින්න භාග අනුකලනය නේද කරන්න ඕන. එහෙනම් මෙන්න අපේ ඝන රටාවට යනවා. මට මේකම ලියන්න පුළුවන් කොහොමද එතකොට? අනුකල 1 යට x ධන 5 වතාවක් x ඍණ 1 dx කියලා ලියන්න පුළුවන් නේද? ඕක තමයි මේක අනුකලනය. එහෙනම් මෙන්න මෙහෙම දුන්නොතින් එහෙම මේක අනුකලනය කරන්න අපිට භින්න භාග පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් මේකේ භින්න භාග හොයන්න ඕන නේද? මම භින්න භාග මෙහෙම හොයන්නම්. 1 යට x ධන 5 වතාවක් x ඍණ 1 සමානයි a යට x ධන 5 ධන b යට x ඍණ 1. ඔහොම ලියලා පොදු හරය ගත්තට පස්සේ x ධන 5 x ඍණ 1 උඩ එනවා a වතාවක් x ඍණ 1 ධන b වතාවක් x ධන 5. ඕකන රටාව. ඉතින් මෙන්න පටන් ගන්න ඉතින් මෙහෙම නේද තිබ්බේ. ඉවර වෙද්දි මෙහෙම නේද? හරය සමානයි නේද? එහෙනම් ලවයත් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන නේද? ඉතින් මම කරන වැඩේ 1 සමානයි
a වතාවක් x ඍණ 1 ධන b වතාවක් x ධන 5 ආදේශයෙන්. හරි මම අගේ ආදේශ ක්‍රමයට යනවා. එතකොට ලේසි මේක. ඇයි හේතුව x සමාන 1 දැම්ම ගමන් b ගේ අගය ගන්න පුළුවන්. x සමාන ඍණ 5 දැම්ම ගමන් a ගේ අගය ගන්න පුළුවන් නේ. උත්තරේ එනවනේ ඉක්මනට. ඒකින්ද මම ලියනවා මොකද්ද? x සමානයි 1 විට x සමාන 1 විට මේ පැත්තේ 1 සමානයි. මෙන්න මේ කැල බිඳුව වෙනව නේද? 1 ඍණ 1 බිඳුවයි a ධන මෙතන 1 ධන 5 කියන්නේ 6යි නේද? ඒතර 6යි b නේද සමාන වෙන්නේ? 6යි b සමානයි 1යි b සමානයි 6න් 1යි. චේද? ඊළඟට x සමාන කීය විටද? මේ කැල බිඳුව කරන්න x සමානයි ඍණ 5 විට. එතකොට 1 සමානයි මෙතන ඍණ 5යි ධන 5යි බිඳුවයි මේ කැල බිඳුව වෙලා යනවා. මෙතන ඍණ 5යි ඍණ 1යි ඍණ 6යි නේද? ඍණ 6යි a. එතකොට a ගේ අගය මොකද්ද? ඍණ 6න් 1යි. මෙන්න a ගේ අගය හෙව්වා. මෙන්න b ගේ අගය හෙව්වා. දැන් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ. බලන්නකෝ මගේ ගණන රටාව. මම මෙන්න මෙහෙම තියෙන එකක් නේද? මෙහෙම ලියලා ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි මෙහෙම කඩාගෙන ගිහලා මේ තත්ත්වෙට ගෙනාවා. හරි? එතකොට මෙන්න මේක වෙනකොට මේක ලියන්න පුළුවන් නේද? මම ඒකෙන්ද මෙන්න මෙහෙම දෙයක් කරනවා. මට ලියන්න පුළුවන් 1 යට x වර්ග ධන 4x ඍණ 5 සමානයි a ගේ අගය ඍණ 6න් 1 නේද? එහෙනම් මෙන්න a වෙනුවට දානවා ඍණ 6න් 1. ඍණ 6න් 1 වතාවක් 1 යට මෙතන එන්නේ x ධන 5 නේද? ඔහොම නෙන්නේ. හරි? ධන b වතාවක්. b කියන්නේ කීයද? b කියන්නේ 6න් 1 නේද? එතකොට 6න් 1 වතාවක් මොකද්ද? 1 යට x ඍණ 1 කියලා දාන්න පුළුවන් නේද? ෂේප්ද වැඩේ. ඉතින් මේ බලන්නකෝ. දැන් අපිට ගානේ මෙන්න මේ කෑල්ල මෙහෙම ලියන්න පුළුවන් කියලා මම ලිව්වා. ඉතින් අපිට ගාන තියෙන අනුකලනය කරන්න කියලා නේද ඒක? එහෙනම් මට මේ කෑල්ල වෙනුවට අනුකල dx කියලා දාන්න පුළුවන් නේද? එතකොට මේ සෑම කෑල්ලකට මොකද කරන්න පුළුවන්? වෙන වෙනම අනුකල dx දාන්න පුළුවන් නේ. ඉතින් මම මෙන්න මෙතනට දානවා අනුකල dx. මෙතනට දානවා අනුකල dx. ඇයි මන් නියත පිටින් තිබ්බේ? නියතයක් පිටින් තියන්න පුළුවන් අනුකල නේද? ඒක ශ්‍රිතයක් එක්කන් ගුණ වෙලා තියෙනවා නම් නියතය පිටින් තියදී තමයි අනුකලනය කරන්න අපි. ඕකන රටාව. හරි ඉතින් මෙන්න දැන් මේකේ අනුකලනය කියන්නේ මොකද්ද? ඍණ 6න් 1යි. මේ බලන්න. හරේ අවකලනය ලවයේ තියෙනවා නම් ලන් හරේ නේද අපේ රටාව? ඉතින් මෙන්න x ධන 5 අවකලනය 1යි නේද? x ගේ අවකලනය 1යි 5 අවකලනය 0යි. හරි එතකොට ඒකේ අවකලනය 1යි. එහෙනම් මේක ලියන්න පුළුවන් ලන් හරය ලන් x ධන 5 ධන 6න් 1 වතාවක්. හරි අවකලනය ලවයේ තියෙනව නේද? ලන් x ඍණ 1 ෂේප්ද වැඩේ? ධන k k anu නියතයකි. මතකයිනේ? අනුකලනයේදී අනිවාර්යයෙන්ම අවසාන නියතයක් දාන්න ඕන. ඉතින් මේ බලන්නකෝ. මෙතන ඍණ 6න් 1යි ලන් x ධන 5. මෙතන 6න් 1යි ලන් x ඍණ 1 නේද? මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ලඝු වල මෙහෙම නීතියක් තියෙනවනේ. මම ඒක මෙතන ලියන්න. a වතාවක් ලඝු b පාදයට c කියන එක ලියන්න පුළුවන්. මේ ඉස්සරහින් තියෙන මෙතන බලයක් විදිහට ලියලා ලඝු b පාදයට c ගේ a වන බලය විදිහට ලියන්න පුළුවන් නේද? මම මෙතන මෙහෙම තිබොත් ඍණ ලඝු b පාදයට c කියලා තිබොත් මෙතන ඍණ 1 නේද තියෙන්නේ? එහෙනම් ඒක මෙහෙම ලියන්න පුළුවන් නේද? ලඝු b පාදයට c ගේ ඍණ 1 වන බලය කියලා ලියන්න පුළුවන් නේද? මේ බලන්නකො මෙතන ඍණක් තියෙනව නේද? මම මේ කරන්න යන ගාන ඉවරයි. සුළු කිරීම කරන්න පුළුවන් තාම මට මේක. ලන් එක තැනකට ගන්න පුළුවන්. මේ බලන්නකො ඍණ එකක් තියෙනව නේද? ඒක මෙතන බලයක් විදිහට ලියන්න පුළුවන් නේද? එතකොට මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 6න් 1 ඉස්සරහින් තියෙනවා. ලන් මෙතන x ධන 5 ඍණ 1 වන බලය විදිහට ලියන්න පුළුවන් නේද? ඍණ 1 වන බලය. ධන 6න් 1යි ලන් x ඍණ 1 කියලා ලියන්න පුළුවන් නේද? ධනකේ. ෂේප්ද? හරි ඉතින් මෙන්න මෙතන දෙකටම 6න් 1 පොදුයි නේද? 6න් 1 ගත්ත මං එළියට. හරි? ඇතුළේ ඉතිරි වෙනවා මෙතන එන්නේ ලන් x ධන 5 ඍණ 1 වන බලය කියන්නේ 1 යට x ධන 5 නේද? හරි? ධන 6න් 1 එළියට ආවා ලන් x ඍණ 1 කියලා තියෙනව නේද? ධනකේ. මේ බලන්නකෝ. ලඝු එකතුවක් ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නේද? ලඝු වල එකතුවක් ගුණිතයක ලඝු විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙන්න අවසාන උත්තර එනවා 6න් 1යි ලන් මේ දෙක එකතුවක් හින්දා තියෙන්නේ 1 යට x ධන 5 ගුණ කිරීම x ඍණ 1 කියලා ලියන්න පුළුවන් නේද?
ධන k ෂේප්ද වැඩේ. දැන් ඉතින් උත්තරේ අපිට ඉවරයි. අරගෙන ඉවරයි ගාන. මේකේ අවසාන උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? මෙන්න මම මෙතන ලියන්නම්. අවසාන උත්තරේ 6න් 1යි ලන් මෙන්න යට මෙතන තියෙන එක නේද? x ඍණ එක එකෙන් ගුණන පස්සේ උඩ එනවා x ඍණ එක බෙදීම යට එනවා මොකද්ද? x ධන 5 ධන k යනු නියතයකි. එහෙනම් මෙන්න මේකේ අනුකලනයේ අවසාන උත්තරේ මොකද්ද? ඔන්න. රටාව උතන තේරෙනවද? ඔය කතා කරේ මොකද්ද? පළවෙනි රටාව. සාධක වෙන් කරන්න. ඒ කියන්නේ භින්න භාග වලට වෙන් කරන්න පුළුවන් නම් කොහොමද අනුකලනය කරන්නේ කියන එක. ෂේප්ද වැඩි? අයිඩියා කවුද? හරි ටග් ගාලා දාගමු.